මේ කාලේ මාරේට රණවිරු ගායනා මල් රාජපක්ෂට. තාත්තා සරත් ෆොන්සේකා හිරේ දාපු එකත් වැරදිලු. මාර කැක්කුමක් ඇවිල්ලා. මට හිටියේ දූලා දෙන්නෙක්. ඒ කාලේ විශ්වවිද්‍යාලවල හිටියේ ඇමරිකාවේ. ගුවන් තොටුපළේදී අල්ලන් ගිහිල්ලා අර කොනේ තියෙන කාමර වලට ගෙනිලා ප්‍රශ්න කරනවා පැය දෙක තුන තියන්. පවුල් වලටත් හිරියර කරා. දැන් කතා කරනවා රණවිරු වෙනුවෙන් මාර කැක්කුමකින්. අඩු ගන්න ප්‍රභාකරන් අපේ පවුල් වලට ගැහුවේ නැහැ. අපි එච්චර මරාගෙන මැරෙන්න යුද්ධ කරද්දී ප්‍රභාකරන් උත්සාහ කරේ නැහැ කිසිම රණවිරුවෙක්ගේ පවුලකට පහර එල්ල කරන්න. කිසිම රණවිරුවෙක්ගේ ළමයෙක්ගෙන් පරිගන්න. රාජපක්ෂලා කියන්නේ නින්දිත මිනිස්සු ඒ වගේවත් චාරයක් තියෙන මිනිස්සු නෙමෙයි. යෝධා උදා මූලස්ථානයේ හිටපු ජෙනරල්ලා බ්‍රිගේඩියර්ලා කර්නල්ලා 35 දෙනෙක් මගේ යටතේ වැඩ කරපු නිසා විශ්‍රාම වැටිපු නැතුව ගෙදර ඇරියා. රස්සාවක් ගන්න දුන්නේ නැහැ කම්පැනි එක. හොඳ නිලධාරීන් පපුව අමාරු හැදිලා මිය ගියා සමහරු. රණවිරු ගාය තියෙන හින්දාද මහින්ද රාජපක්ෂ 2009 පෙබරවාරි 1. එතකොට අපි පුදුකුඩු විප්පු තුන් පැත්තකින් වට කරලා මුලතිවුත් අල්ලලා. එහෙම තියෙනකොට අපිට තා කිලෝමීටර් 10ක වැඩි කිරීම 10ක ප්‍රතිශතයක් තමයි අල්ලන්න ඉතුරුලා තිබුණේ. අවුරුදු 2කමාරක් සටන් කරලා. ඒ වෙනකොටත් මගේ රණවිරුවෝ 4500ක් පමණ ජීවිත පූජා කරලා. මහින්ද රාජපක්ෂ අපට බල කරා සටන් විරාමයක් දෙන්න කියලා පැය 48ක. යුද්ධය ඉවර කරන්න තිබුණා නැත්නම් මාර්තු මාසෙ මැද්දේදී. සටන් විරාමයේ දුන්නේ නැත්නම්. සටන් විරාමයේ දුන්නා මේ සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයන්ට පැනලා යන්න. ප්‍රභාකරන් තව જાතියක නට් කේස් එකක් හින්දා පොඩක් වයර් ෂෝට් කේස් එකක් හින්දා ප්‍රභාකරන් හිතුවා මේ වෙලේ ගහලා මුං වෙලවන්න පුළුවන් කියලා අපට ආපහු ගැහුවා. හැබැයි ගහව පාරේ ඉතා තදින් ගැහුවා. මොකද අපි අවි බිම තියලා. දවස් දෙකකට අපි අවි බිම තියලා. මගේ කොල්ල කිලෝමීටර් 5ක් පස්සට ආවා. මට සෙවලු 500ක් විතර නැති වුණා. කෝටි ගාණක අවයාවද නැති වුණා. අපි අමාරුවෙන් තමයි නැවතත් සංවිධානය වෙලා පහර දීලා මැයි මාසේ යුද්ධ ඉවර කරේ. නැත්නම් අපි මාර්තු මාසේ වෙනකොට ඉවර කරනවා. ඒතකොට මහින්ද රාජපක්ෂ යුද්ධ ඉවර වෙන්න අන්තිම කිලෝමීටර් 10 යන්න තියෙද්දි සටන් විරාමයක් දුන්නේ මොකටද කියලා මහින්ද රාජපක්ෂ මේ ජාතියට මේක විස්තර කරලා කියන්න ඕන. සටන් විරාමයේ දුන්නේ ප්‍රභාකරන් ඇතුළු නායකයෝ ටික බේරගන්න. ඒක අනිවාර්යයෙන්ම කිසි තර්කයක් නැහැ වෙන කිසිම හේතුවක් නැහැ. විදේශත් එක්ක කතා කරලා මේගොල්ලන්ට යන්න මාර්ගයක් හදලා දෙන්න සටන් විරාමයක් දුන්නා. ඒක කරලා මහින්ද රාජපක්ෂට ඒ වගේ ජාති ද්‍රෝහී වැඩ කළා පුරුද්ද තියෙනවා. 2005 ජනාධිපතිවරණයේදී ඒක ටිරාන් නලස් ඒ ස්ථානයේ හිටපු එක්කෙනෙක් එයාත් 10 ජනාධිපතිවරණ වෙලාවේ මාධ්‍යයට ප්‍රකාශ කරා. ඒවා මේ දවස්වල තියෙනවා Facebook එකේ හැමතැනම. ටිරාන් නලස්සේ මාධ්‍ය හමුව දෙනකොට මාත් එතන හිටගෙන අහගෙන හිටියා. මම හිතන්නේ අර්ජුන රණතුංගත් හිටියා එතන. ඒ ටිරාන් නලස් කියන්නේ 2005 දෙමළ ජනතාව ඡන්ද දෙන එක නවත්තන්න උතුරු නැගෙනහිර ඒ ඡන්ද රනිල් වික්‍රමසිංහට වැටේ කියන බයට මේගොල්ල ප්‍රභාකරන් හම්බෙලා පණිවිඩ ඇරලා ප්‍රභාකරන්ගේ ගෝලියෝ හම්බෙලා එමිල් කාන්තන් වගේ හම්බෙලා සාකච්ඡා කරා ප්‍රභාකරන් දෙමළ ජනතාව ඡන්ද දාන එක නැවතුවොත් මේගොල්ල ප්‍රභාකරන් වෙනුවෙන් ඕන උදව්වක් කරන්නම් කියලා. එතකොට ප්‍රභාකරන් මේගොල්ලෝගෙන් ඉල්ලා සිටියා ඩොලර් මිලියන 2ක් දෙන්න මැලේසියාවේ තියෙන මූදු කොටින්ට අද බෝට්ටු ටික ගෙන්න ඒ බෝට්ටු ටික ගන්න මට ඩොලර් මිලියන 2ක් දෙන්න කියලා. ඒ කාලේ ඩොලර් මිලියන 2ක් කියන්නේ රුපියල් මිලියන 180ක් පමණ. එතකොට ඒක දුන්නා මේගොල්ලෝ ප්‍රභාකරන්ට. ප්‍රභාකරන් ඒකේ මූදු කොටින්ට බෝට්ටු ගත්තා. ඒ බෝට්ටු වලින් තමයි අපේ නායක හමුදාවට පාර දීලා නායක හමුදාවේ ඩෝරා 10ක් අවසාන යුද්ධයේදී විනාශ කරේ. එතකොට 2005 ජනාධිපතිවරණේ දිනන්න ඕන හින්දා ත්‍රස්තවාදීන්ට ඩොලර් මිලියන 2ක් දුන්නා නම් ඒ මිනිහා ජාති ද්‍රෝහියෙක් නෙවෙයිද? ලෝකේ වෙන රටක නම් මහින්ද රාජපක්ෂව මරන්නේ කකුල් දෙකෙන් එල්ලලා මිසක් බෙල්ලෙන් එල්ලලා නෙවෙයි. අනිවාර්යයෙන්ම ඒ කරපු ද්‍රෝහී ක්‍රියාවට අපේ ව්‍යවස්ථාව අනුවත් මහින්ද රාජපක්ෂට දෙන්න ඕන දඬුවම තමයි එල්ලා මැරීම. බසිල් රාජපක්ෂ මට කිව්වා මම හමුදාපති කාලයක දවසක් අපි නිකන් කතා කර කර ඉන්නකොට මාත් එක්ක ඉස්කෝලේත් එක පන්තියේ හිටියේ කිව්වා ඔය සල්ලි දීම ගැන එයා මට එයාගේ කටින්ම කිව්වා. ඊට පස්සේ තමයි 2010 ටිරාන් නලස් කතාව එළියට කිව්වේ. මම යුද හමුදාපති හින්දා ඒ වෙලාවේ යුද්ධ කරන හින්දා මට බසිල්ට විරුද්ධ යුද්ධ ප්‍රකාශ කරන්න බෑ. මම මේ බලාගෙන කරබාගෙන අහගෙන හිටියා. අනිවාර්යෙන් ජනාධිපති කමිෂන් එකක් ගැනි ඉහළම මට්ටමේ කමිෂන් එකක් තියලා මේ කරුණු ගැන පරීක්ෂණ තියන්න ඕනේ. ඇයි මහින්ද රාජපක්ෂ ජාතියට ද්‍රෝහී වුනේ?